කොහොමද යාළුවෝ? අද අපි ආවා ලස්සන තැනක් බලන්න අයර්ලන්තේ. ඒ තමයි ස්ට්‍රෝබෙරි ෆාම් එකක්. ඒතකොට අපිට පුළුවන් ඕන තරම් ස්ට්‍රෝබෙරි කඩාගෙන ඇති වෙනකන් කන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි ෆාම් එකක් විතරක් නෙවෙයි. මේක බලන්න පුළුවන් මේ ලස්සනට හදලා තියෙනවා. මං හිතන්නේ මේ නම් තේරෙන්නේ මොනවද කියලා. නමුත් බලපුවහම පේනවා අපිට මේක වට්ටක්කා වගේ જાතියක්. මේ ටිකට ලස්සනට හදලා තියෙනවා. මේ තියෙන තක්කාලි මේ දෙපැත්තට ලස්සනට මේ හදලා තියෙනවා. මේ තක්කාලි මේ බලන්න පුළුවන් ලස්සනට මේ තියෙන ගෙඩි. මේ වට්ටක්කා ඇත්තට මම නම දන්නේ මොනවද කියලා. ඉතින් ගොඩක් අය එනවා මෙතනට. අපි එනකොටත් දැන් මේ විදේශිකයෝ විශාල ප්‍රමාණයක් ඇවිල්ලා හිටියා. ඉතින් ඇති වෙනකන් අපිට මේකේ දේවල් අපිට කන්න පුළුවන්. මේ ඉන්නේ අපේ පොඩි පුතා. Hi. Hi cat. Hey hi. Hi. What are you doing now? This is the watermelon Okay. farm. Watermelon. Okay. And the next one is gonna be the strawberry farm. Strawberry. Okay. Okay. ඇත්තට මේ තියෙන්නේ මේ කුමරු జాතියක් මම දන්නෙත් නෑ. ඉතින් මේ හොඳට හැදිලා තියෙනවා. මේවා මේ උඩ තමයි මේ හදලා තියෙන්නේ. ඇත්තටම මේ තාමත්ම හරිම සරුවට හැදිලා තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් බලමු අපි දිගටම මේ ටික අපි බලමු. අපි මේ පැත්තේ යන්නේ. ඔන්න ලස්සන ෆාම් එකක්. ඇත්තටම හරිම ලස්සනයි මේ. ඉතින් මේ අයර්ලන්තේ මේ වගේ තැන් අපිට බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් නිවාඩු දවස්වල සතියන්තයේ තමයි මෙහි මිනිස්සු මේ තැන් වලට එන්නේ ඒවා බලන්න. ඇත්තටම මේ සෙන්සුරාදා ඉරිදා කියන්නේ හරිම සතුටු දවසක් තමයි මේ අයර්ලන්තේට. දැන් මේ බලන්න පුළුවන් කොමඩු හරිම ලස්සනයි. හොඳයි. අපි දැන් මෙතනින් යමු ඊගාවතන්ට. බලමු අපි මේක. ඕකේ. මෙතන තාම පොඩි පැල තියෙන්නේ. ඉතින් අපි මෙතනින් තව ස්ථානයකට යමු බලන්න. දැන් මේ පේනවා ඇතිනේ. මේ විදියට මෙහෙම ආවරණය කරලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල හරිම රස්නේ මේ අයර්ලන්තේ මේ දවස්වල වැඩි රස්නයක් තියෙන්නේ. ඉතින් මේ කට්ටිය මේ ස්ට්‍රෝබෙරි කඩාගෙන යන අපිට පේනවා. මේ හරි අපි බලමු මෙතනට ගිහිල්ලා. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි. දැන් බලන්න පුළුවන් මේ එක පෙළට හදලා තියෙනවා. දැන් මේ වගේ මේ ස්ට්‍රෝබෙරි හැදිලා තියෙනවා. දැනට සමහර ඒවා ඉතිලා තියෙනවා. සමහර ඒවා නම් තාම කොළ පාටයි. ඉතින් මේ දිගටම තියෙන ස්ට්‍රෝබෙරි. ඇත්තටම හරිම පුදුමයි. හරිම සරුවට හැදිලා තියෙනවා. මේ දිගටම මේ බලන්න. මේ අපිට තියෙන මේවා ඕන විදිහකට කන්න පුළුවන්. දැන් මම මේ ගෙඩිය කාලා බලමු. හරිම රසයි. තව ගෙඩි.
මෙහි ඉන්නවා මේ හරියට මී මැස්සු ඉන්නවා බලන්න පුළුවන්. ඉතින් මේ මල් හැදෙන කාලේ ඉතින් හරියට මී මැස්ස බලන්න පුළුවන්. ඉතින් මේ දෙකටම තියෙන්නේ ස්ට්‍රෝබෙරි. ඉතින් ඕන තරම් හදාගෙන කඩාගෙන කන්න පුළුවන්. ඉතින් ඔය ඔන්න අපි තව ගෙඩියක් කරමු. ඔය ඒ බා. ඔය මොකද? නේ. අනිත් පැත්තට අතට අපි මේක ඇතුළට එනකොට අපිට ටිකට් ගන්න උනා පොඩි ගානක් ඇත්තටම යූරෝ 3ක් වගේ තමා ගත්ත එක්කෙනෙකුට එනකොටම අපිට දෙනවා ස්ට්‍රෝබෙරි කඩාගෙන දාගන්න ඒ පොඩි ප්ලාස්ටික් කප් වගේ දෙනවා. ඉතින් අපිට පුළුවන් ඒක පිරෙන්න ඇති වෙනකම් ස්ට්‍රෝබෙරි දාගෙන යන්න. ඉතින් මේ තව ගෙඩියක් කමු. පේනවා. හරිම රසයි. දිගටම ස්ට්‍රෝබෙරි. බලන්න. බලමු. ඊගාතෙන්ට ගිහින් බලමු. ඉතින් මේ දිගටම මේ වගේ හැදලා තියෙන ඉතින් ස්ට්‍රෝබෙරි තමයි. නේ? පේනවා ඇති. දිගටම තියෙනවා. නේ? දැන් අපිට ඕන හැටියකට අපිට ස්ට්‍රෝබෙරි කඩාගෙන කන්න පුළුවන්. ඔය බලමු මේකට ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ අන්න අපේ පුතත් ඉන්නවා. Having? You pick? Okay. It's tasty? I didn't try. Okay. I didn't know. Okay. Eat. රසයිද? බලමු තව කවුද ඉන්නේ කියලා. ඇත්තට වෙන වෙන රටවල් වලින් එහෙම කට්ටිය ගොඩක් ඇවිල්ලා ඉන්නවා මේ. දැන් මේ බලන්න පුළුවන් මේ තව රටක කට්ටිය මේ. ඉතින් ඔය ඔක්කොමලා මේ වෙන රටවල් වලින් කට්ටිය ඇවිල්ලා ඉතින් ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා දැන් මේ ඇති වෙනකන් කනවා ස්ට්‍රෝබෙරි. ඉන්දියාවෙන් කට්ටියක් තමයි ඇවිල්ලා ඉන්නේ. හරිම රසයි. දැන් සෑහෙන්න කෑවා. ඉතින් බඩ පැලෙනකම් කන්න පුළුවන්. ඉතින් ඔක තමයි ස්ට්‍රෝබෙරි පෑම් එකේ විස්තරය. ඉතින් මේ අයර්ලන්තේ ඉතින් එන්න මං නම් කියන්නේ හැමෝටම පුළුවන් අය ඉන්නවා නම් මේ අයර්ලන්තේ කියන රටට එන්න.
මොකද මේක තාමත්ම ලස්සන රටක්, හොඳ මිනිස්සු ඉන්න රටක්, හොඳට ජීවත් වෙන්න පුළුවන් රටක්, සියලුම පහසුකම් සියලු දේවල් තියෙනවා. හරිම රජයෙන් හරිම සපෝට් එකක් දෙනවා. ඉතින් ඇත්තටම අමාරු එකක් නෑ එන්න පුළුවන් ඕන කෙනෙකුට. මේ විසිට් කරන්නවත් එන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාවට එනවා නම් ඇවිල්ලා තමන්ගේ ෆැමිලි එකත් එක්ක මෙහි පදිංචි වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේ දැනට මම මේ විස්තර කියන්නේ ඉතින් ඔයාලට මේ රට ගැන පොඩ්ඩක් අවබෝධයක් ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලයි කියලා හැමෝම මාත් එක්ක එකතු වෙන්න හැමෝම ඉස්සරහට ලස්සන වීඩියෝ එකක් මම දාන්නම් ආලන්ට ගැන. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආපහු අපි හම්බෙමු ලස්සන තැනකින්. බයි. Say bye. Say bye. Bye.